අපි විරුද්ධ වෙන්න ඕන සම්පූර්ණයෙන්ම මුහුණු වැහිම සම්බන්ධයෙන්. ඒකයි මේකේ තියෙන වැදගත්ම කතාව. දැන් අපි අනන්තවත් දකිනවා පාසල් වලට මේ නිකාබ් එක සහ බුර්කාව. දැන් හිජාබේ කියන එක දන්නෙත් නැහැ. නිකාබේ බුර්කාව කියන්නේ මොකක්ද කියලා දන්නෙත් නැහැ. මේ පටලැවිල්ලක් නෙවෙලා තියෙන්නේ. දැන් ඒක අපහාසයක් නේ. මම ඕනනම් කළා පෙන්නන්නම්. ඒ කියන්නේ ඒක අවබෝධ කරගන්න. දැන් හිජාබේ කියලා කියන්නේ දැන් ඉස්සර සාරි පොටේ මෙහෙම දාගත්ත මේ සමාජයක් නේ තිබුණේ. ඊට පස්සේ දැන් ඒක විධිමත් කළා පංජාබ් ඇඳුම මෙන්න මේ විදිහට ඇවිල්ලා තියෙනවා. දැන් බුර්කාව කියන්නේ මොකද්ද? බුර්කාව කියන්නේ මෙන්න මේක. දැන් මාව අඳුර ගන්න පුළුවන්ද? ඊළඟට නිකාබය සමහරවිට මේ S2යි මේ ඔක්කොම වැහිලා දැන් මාව අඳුර ගන්න පුළුවන්ද? දැන් මේ දවස්වල අපිට පේනවා රිය පදවනවා සමහර මේ මුස්ලිම් කාන්තාවෝ. ඒගොල්ලන්ට කොහොමද ලයිසන් දුන්නේ? මොකද්ද මේ විකාරේ? මේක අපහාසයක් පිළිසරේ මම මේ මොකද මේ අපේ සිංහලයත් අනිත් බහුතරයක් දන්නේ නැහැ මේ හිජාබේ ෆරදාව කියන්නේ මොකද්ද? නිකාබේ බුර්කාව කියන්නේ මොකද්ද කියලා. අපි විරුද්ධ වෙන්න ඕන මෙන්න මේ නිකාබේටයි බුර්කාවටයි. දැන් හුඟක් දෙනෙක්ගේ ඔළුවේ වැඩ කරන්නේ මෙන්න මේ නිකාබේ සහ බුර්කාව පිළිබඳ තියෙන ප්‍රශ්නය. එතකොට කෙනෙක් හිතන්න පුළුවන් අපි මේ හිජාබේටත් අවසරය දුන්නොත් තව අවුරුද්දක් දෙකක් යනකොට මේ මුස්ලිම් අර අපි කියන්නේ දැඩි දෘෂ්ටිවාදයට ගිහිපු උදවියගේ බලපෑම මත සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය කරගෙන අර නිකාබයත් මේ බුර්කාවත් පැලඳගෙන සේවයට එයිද කියන ප්‍රශ්නේ බරපතල විදියට තියෙනවා. ඉතින් ඒකින්ද අපි ඇත්ත වශයෙන්ම විරුද්ධ වෙන්න ඕන මේ පාසල් වලට එන ගුරුවරියෝ සම්පූර්ණ මුණු වහගෙන ඒකට විරුද්ධ වෙන්න ඕන. ප්‍රසිද්ධ ස්ථානවල නෙවෙයි මේ මහමග කොහෙවත්. එහෙම යන්න මොකද්ද තියෙන අවශ්‍යතාවය? මුණු සම්පූර්ණ වහගෙන මේවා ඇතුලේ තමයි මේ හුඟක් අපරාධමය ක්‍රියාකාරකම් සිද්ධ වෙන්නේ. ඒක සිද්ධ වෙන හැටි මම FBI වාර්තාවෙන් පෙන්වලා දෙනවා ඊළඟ මේ කරුණු දැක්වීමේදී. ඉතින් ඒ නිසා මම විශ්වාස කරනවා අපි ඇත්ත වශයෙන්ම විරුද්ධ වෙන්න ඕන ඒ බුර්කාව සහ නිකාබේට කියන එක තමයි මට ඒ සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ. මොකද මම දැක්කා හුඟක් අය අතර මේක මහා සංවාදයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් හිජාබයේ පැලඳ එතනින් එක නතර වෙන්න ඕන. ඒක සාකච්ඡා කළා හිජාබයේ විතරයි. මොකද ඉස්කෝලේ දරුවන්ට පළඳින්න පුළුවන් නම් ගුරුවරයන්ට පළඳින්න පුළුවන් නම් මම දැකලා තියෙනවා වෛද්‍යවරියන් පවා. ඒ විතරක් නෙවෙයි තෝල්ක මුදලිවරු කොච්චර ඉන්නවද උසාවිවල මේ හිජාබ් එක දාගෙන. ඒක නිසා දැන් ඒක පිළිගැනීමකට ලක් කරලා ඉවර නිසා මේක අනවශ්‍ය මානයකට ගෙනියන්නේ නැතුව හැබැයි මෙතනින් මෙච්චරයි. ආය අන් කවර කලකවත් කාගේ හෝ මේ බලපෑමකට යටත්ව මේ සම්පූර්ණයෙන් මූණු වහගෙන දැන් හිජාබ් දීලා තියෙනවා නම් ඇයි අපේ නිකායට දෙන්නේ නැත්තේ අපේ මතවාදයට දෙන්නේ නැත්තේ කියලා එහෙම මේ ඉඩක් හදාගන්න නැතුව කරුණාකරලා මේක මෙතනින් නවත්තන්න කියන එක කිව යුතුයි. විශේෂයෙන් මම හිතනවා මේ මුස්ලිම් තරුණියන් වුණත් හෙද සේවයට ඇවිල්ලා මේ බහුතර අපි ජීවත් වෙන ප්‍රදේශවලත් සේවයට ආවොත් ඔය තියෙන විරසකයන් ඔය තියෙන සැක සංකා පවා දුරු කරගන්න ඒක හොඳ අවස්ථාවක් වෙයි. අපේ මනුෂ්‍යත්වයේ දෑත දෝතින් වැළඳ ගන්න නැත්නම් මේ මනුෂ්‍යත්වයේ දෝතින් වැළඳ ගන්න ඒ අවස්ථාවක් වෙයි කියලා මම කල්පනා කරනවා.